සතුට Now ඉල්ලන you එක have to නෙවෙයි protect බුදුදහම. her ඒවා from some other men ආත්මවත් පිළිවෙත් take her යටතේ away. ලබන Now you had a සැබෑ great බුදු job, දේශනාව good ඒකෙමයි. salaries, බුදුරජාණන් වහන්සේගේ and then one දේශනාව day you got තමයි laid off. ප්‍රායෝගිකව And පුහුණු Shrafa, වෙන්න. දුකෙන් all these නිදහස් වෙන්න samples නම් අපි just සිහියෙන් tell you that කටයුතු කරන්න ඕනේ. every little thing in life අනතුරුව සාමය පාගමන මහනුවරින් පිටත් වුණා. ලෝකය එන්න මෛත්‍රිය පතායන්න ලෝකයාගේ නිවෙන සිත් පතායන්න සාමයේ පරිවිඩය දස දෙස පතුරුවමින් වැඩම කරන මහා සංගරුවනට මහනුවරදී දහස් සංඛ්‍යාත ජනතාවක් වැඳ නමස්කාර කරනවා. හිත සුව පිණිස ලාංකීය බෞද්ධයාගේ සද්ධාව බුදුදහම පවතින ලෝකය හරිම ලස්සනයි. කරුණාව, දයාව, මෛත්‍රිය මූලික කොටගත් ඒ උතුම් දර්ශනයෙන් මනුෂ්‍ය හදවත් නිවේවා සැනසේවා. මහනුවර සිට මෙම පාගමන පෙරාදෙණිය පිරිමතලාව කඩුගන්නාව මාවනැල්ල හරහා කෑගල්ල බෙලිගම්මන විහාරයට පැමිණෙනවා. හෙට බෙලිගම්මන රජමහා විහාරයෙන් ගමන් ඇරඹෙන්නේ තෝරංගමුව මධ්‍ය මහා විද්‍යාලය දක්වා ගමන් කිරීමේ අරමුණින්. The spirit of peace is standing tall. सबके हित के लिए करुणा की पुकार मैत्री के मार्ग पर सारा संसार आओ दुनिया අප්‍රේල් 26 වෙනිදා තෝරංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ සිට යාකල චන්ද්‍රජෝති විද්‍යාලයටත් 27 වෙනිදා එහි සිට කැලණිය රජ මහා විහාරයටත් මෙම මහා සංඝයා වහන්සේ වැඩම කිරීමට නියමිතයි. यही बस्सी को बनाई को यही बस्सी को यही बस्सी को ඇවිත් බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනය 28 වෙනිදා කැලණියෙන් පිටත් වී සන්ධ්‍යාවේ නිදහස් චතුරශ්‍රයට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී මහා බෝධි අංකුරය ජනාධිපතිවරයාගේ සුරතින් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නයට බාර දීමට නියමිතව තිබෙනවා. इन लोकय दाता दुनिया बहुजन हिताय बहुजन सुखाय හොස්පිටල් එක ළඟින් යනවා නර්සස්ලා. නිදහස් චතුරශ්‍රයේ සිට පෙරහැරක් ඇරඹෙන අතර එය කොළඹ දෙක බේරුම් ප්‍රදේශයේ සිරස මාධ්‍යජාලයේ මුලස්ථාන පර්ශ්වය පසු කර ගංගානාමයට පැමිණීමෙන් අනතුරුව සාමය දූපතට සාමය පාගමන අවසන් වෙනවා. සෙල්පත්‍ර මතින් උන්වහන්සේලා වැඩම කරන්න දකුණු චූටි දැරියක් මල් කලබක් ලබා දෙමින් ඒ අවස්ථාව සම්බන්ධ වූ ආකාරය ආරක්ෂක නිලධාරීන් ආරක්ෂාව ලබා දෙමින් ඉතාමත්ම සදා සම්පන්න ලෙස ගමන් කරන ආකාරය. ඉතින් මේ පාගමන අර්ථයක් වන්නට නම් මිනිස් සිත් තුළ සාමය ඇති විය යුතුයි. වෛරය, තරහව, මේ අධික බෙදීම් නවත්වා